ස්වාමීන් ප්‍රඥා මේ 2009 ඔය දින පුණ්‍ය අනුමෝදන් කරන වෙලාවේදී මාට හේවිති ශබ්ද පූජාවක් ඇතුණි. එය මට පමණක් ඇසීමට හේතුව කුමක්ද යන්න මාට ප්‍රශ්නයක්. මේක පහදලා දෙන්න කියලා මේ ලියුමක් කරනවා. මේක එකක් නෙවෙයි. සමහර අය මල් විසිරවනවා දැකලා තියෙනවා. ඒක හොය එක කෙනා දකින්න. මම ඒකයි කිව්වේ ඒකත් විවිධාකාර ක්‍රමවලින්. අනුකූල මානසිකත්වයේ විවිධාකාරයෙන් සිද්ධ වෙනවා. ඒක ක්‍රමයක් තමයි සමාධිය නිසා ලැබෙනා වූ ශක්තිය. තව ක්‍රමයක් තමයි කර්ම විපාකයේ. තව එකක් තමයි පුණ්‍ය විද්‍ය. මේ සමාධි භාවනාවල හිතක් නැති කෙනාට කර්ම විපාකයේ විද්‍යාවක් හෝ පුණ්‍ය විද්‍යාව සම්බන්ධ වීම. ඒව බාහිර গুপ্ত දේවල් සියුම් දේවල් පේන්න පටන් ගන්නවා. ඒක ඥාති ඊටාසින් ඇඟවල වලට සම්බන්ධ වෙලා ඉන්නවා නම් නොදැනි ආවේශ නොවුනත් හිමි ඉන්නවා වෙච්චලා කිව්වා. ඒ අය දැනෙන අපිටත් දැනෙනවා. ඒ තව ක්‍රමයක්. අර කර්ම විපාකයේ විදිහට එකක් වැටෙනවා. ධානය විදියට වගේ ධාන බලයෙන් වුණා දිවස් පහල කරලා දිවසින් ඕක බලන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රමවලින් ඒ හැක්කෝකින් හරි ඒකින් ඔවා ඉන්නවා. ඉතින් එහෙම දේවල් නැතුවම මේ ලෝකෙදී අචින්තියයි සියුම් දේවල් අප්‍රමාණයි. ඒ සියුම් සිද්ධි දේවතාවන්ගේ බ්‍රහ්මයන්ගේ වන්දනාමාන කිරීම ඒවා අපි දැනෙන්නේ හිටියන්නේ නැතත් ඔය පූජනීය ස්ථාන වල සිද්ධ වෙනවා. ඒගොල්ලෝ උදාහරණ බෝධි රෝපණය කරන වෙලාවේ අර රබර් ගහේ මුද්‍ර කොප්පලනේ කියලා ඒක ඉතින් ඒ සම්බන්ධ වෙන හැටි විවිධාකාර සම්බන්ධ තියෙනවා. ඒක එහෙම ඉන්නවා. ඊට ඉස්සෙල්ලා දාසේ කවදාවත් එන්නේ නැතුව 9 දින 14 කිදර එන වටේ කරගිලා ඉඳලා ඒ දායි ඉවරනකම් එකෙන් දෙන්නේ බලාගෙන හිටියා. නිහඬව. ඉතින් එහෙම රටාවක් තියෙනවා. ඉතින් ඒක ටික අපිට ඔක මහා විද්‍යාව කියලා ගණන් ගන්න දෙයක් නෙමෙයි. ඒකෙන් ක්‍රම තියෙනවා. බුද්ධ ශාසනයේ ලාභකීති ප්‍රහංසා ලැබෙන දෙනවා. මේ ලාභකීති ප්‍රහංසා ලබන්න බලාපොරොත්තු වෙන සමහර පුද්ගලයෝ තමන්ගේ ගුණයක් නිසා නොවන ඒ වායේ ලැබෙන ආස්වාදයේ බලාපොරොත්තු වෙන සුදු වැදමක් එහෙම ඇඳගෙන බොහෝම හොඳ සීලවන්තය ගුණවන්තය ප්‍රධානින් වගේ පෙනී සිටිනවා. අර ලැබෙන ලාභකීති ප්‍රහංසාට පොක්ක ගහන්න බලයි. ඒකෙන් ආස්වාද ගන්න. එයාට කවදාවත් විනක් නෙමෙයි හම් වෙන්නේ කොක් සංකා. සුදර ඇදගෙන හිට විලා සුදු වෙලා උපදිනවා. කරමු කියමු කටයුතු ලාභකීති ප්‍රහංසාව අතපය දික් කරපු නිසා කටයුතු කරපු නිසා කොටස් කළු වෙලා කකුලක් කළු වෙලා උපදිනවා. ඇඟ සුදුයි. ඇඳව සුදුයි. ගති ලක්ෂේ දනකොළු හතිලාට පොකා වෙනවා. ඒක කොහොමද වෙන්නේ ඉස්සර හිටපෙන් ඇදින අදත් ලාභකීති ප්‍රහංසා ලැබෙන නිසා දැක්කහම පූජනීය වෙලා කියම කරනවා කියලා දැනගත්තාම පොඩ්ඩක් අයින් ඉන්න බැලුම දාගෙන ඉන්නවා. ගතිය. ඕක ටික අපිට සන්තෝෂයෙන් ටිකක් ප්‍රාතිහාර්යයක් කියන්නේ නෙවෙයි. කොක් සංකාර වලපියුම් කොහොම එනවා. එහෙම ඉන්න. සුදු ණයා ඉන්නවා දෙයියෝ ඉන්නවා කියලා කෑ ගහනවා. මොකද මේ රාතිය? උරගේක් බාට බත් වෙලා තියෙන දුච්චත්ත කරලා ඉතින් කාම දුච්චත්ත කරපුවා. සුදු ඇඳගෙන හරි නැත්නම් කන්වන් නැදුම ඒවා සිවුර ඇඳගෙන හරි ওই දුච්චත්ත කරපු එක ඒ ආස්වාදයේ ඉඳපු එක ඒ සංකාරයෙන් ගිහලා නාගයා වෙලා උපදින. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න බෝධියට සුදු ණය ආවා වගේ. සුදු ණය කවුද කියලා හොයලා බලපුවා මෙතන ලොකු උපාසකෙක්. උපාසකයෙක් වෙතින් ඉඳලා හිටන් දුච්චත්ත කරපු එක විපාකේ නායක කියලා ඇවිදලා ඌ වෙතෙන්ම එනවා. ඌ දෙයියෙක් නෙමෙයි. කන්වන් නායක ආවා කියන මයිතු හාමුදුරුවෝ දුච්චත්ත කරලා හිටන් වැල්ලා ගිහලා ණය ආවිලා වර්ණ පාටියත් ඒ කිවිච්ච ගති ලක්ෂණ දාගෙන සතරම් පාට ණය ආවිලා ඉතින් කියන වදවැදා නගලනවා ප්‍රාතිහාර්යය. ඔය ප්‍රාතිහාර්යය නෙමෙයි මේ කුණු කාපියෝගේ ඉතුරු ටික. ඕකරකට අතුරු වෙන දෙයක්වත් අමුතු දෙයක් ඕකේ නැහැ. එහෙමයි පූජනීය ස්ථාන හරියට ඉන්නවා. ඔය කරපු එකේ සංකාරී විපාක. ඒක දකින්න ඕනේ කොහොමද? ඉතින් දේවතාව පිළිගන්නේ ඒ ඉන්න ඇති යහපත කළා. දුක්ඛයට වල බොරුවන්නේ ලාභකින් ප්‍රහාසක ඇති වෙලා නෙමෙයි. අවංකවම සුද්ධත්ව පිරිසිදු කටයුතු කරපුවායි දේවත්වයටපත් වෙලා හිටපුවායි ඒගොල්ලොත් එදා කරපු උපහාරයන් ගුණයෙන් ලැබිච්ච මල් විතරේම දිව මල් විතරනවා. දිව නැටුම් නටමින් දිව බෙර ගසමින් ඒ ආදි වශයෙන් ඒ දේවල් කරනවා. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ඒ වගේ සූක්ෂම විදිහේ මානසිකත්වයට ඔය ක්‍රම වලට ඇසුනහම ඔය කොයි ක්‍රමෙහි විවිධායි දකින්න. ඒ දැකපු පළියට ඒ අය මානකාරයෙන්ද හොදනේ මම මේ දිවස පහළලාමයි දකින්නේ කියලා. මොකද හේතුව පුණ්‍ය විදියට පේන අයට එහෙම පේනවා. කර්ම විපාක විදි වශයෙන් සම්බන්ධයට එහෙම පේනවා. භූතාදීන් අරගෙන ඉන්න අයටත් එහෙම පේනවා. මේ පුණ්‍ය විදිය කියලා ධ්‍යාන ලැබලා දිවස පහළ කරලා දිවසට එහෙම පේනවා. මේ ඒවා අපිට ඒ පස්සේ යන්න අවශ්‍යතාවයක් නැහැ.
අපිට තියෙන අපේ මාර්ගය වර්ණ එකයි. නිවන් දැකිය පළවෙනි කරගත්ත අත්දීපාව විහිද කරගෙන වඩන එකයි තියෙන්නේ.